හායි යාළුවනේ. ඉතින් අදත් ඔයාලව ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න ටයිම් නැති නිසා මම මෙහෙම වීඩියෝ එකකින් ඔයාලට අද වෙන්න ඕන දේ ගෙනවා. ඉතින් අද ජනවාරි 1 වෙනිදානේ. ඉතින් අද අපි පොඩි විශේෂ දෙයක් කරන්න ඕනේ. ඒ තමයි අද ඔයා වෙනුවෙන් ලියුමක් ලියන්න ඕනේ. ඒක ලියන්නේ මෙහෙමයි. ඔයාගේ හීන බලාපොරොත්තු ඔයා මේ අවුරුද්දේ කරන්න හිතන් ඉන්න දේවල් අන්න ඒ දේවල් ඔයා කොලයක ලියන්න ඕනේ. ඒක ලියද්දිත් ලියන්න ඕනේ මේ වෙද්දිත් ඒ දේ වෙලා තියෙන විදිහට. ඒ කියන්නේ අතීත කාලෙන්. මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු O level කරන කෙනෙක් ඉන්නවා. එතකොට එයාට ලියන්න පුළුවන් මම O level විභාගයට ඒ සාමාර්ථ 9ක් ලබා ගත්තා. ඒ නිසා මම සතුටින්. අන්න ඒ වගේ ඔයාගේ හීන බලාපොරොත්තු ඔයා ළඟා කරගෙන තියෙනවා කියලා ඔයා ලියන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔයා සතුටින් ඉන්නේ. ඒ වෙනුවෙන් ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙනවා කියලත් අවසානයේට ලියන්න. ඉතින් මේ ලියුම ලියලා ඉවර වෙලා ඔයාලා ලියුම් කවර් එකට දාලා මේක අලවලා තියන්න. ඔයා දැන් මේ ලියුම ලිව්වේ ජනවාරි 1 වෙනිදා. එතකොට ඔයා මේ ලියුම ආයේ කඩන්නේ දෙසැම්බර් 31 වෙනිදා. ඒ කියන්නේ 2026 දෙසැම්බර් 31 වෙනිදා තමයි ඔයා මේ ලියුම කඩන්නේ. මේක ලියන්නේ ඔයාගේ හීන බලාපොරොත්තු. ඉතින් මේ ලියුම ඔයා පෞද්ගලිකව තියාගන්න. මේක කාටවත් පෙන්වන්න අවශ්‍ය නැහැ. දැන් ඔයා දෙසැම්බර් 31 වෙනිදා මේ ලියුම කඩද්දී සමහර විට ඔයාගේ හීන ඒ විදිහට මේ ලියපු විදිහටම හැබෑ කරගෙන නැතුව ඇති. එතකොට ඒ ගැන අවිශ්වාස කරලා දුක් වෙන්න අවශ්‍ය නැහැ. දැන් අපි අර කලින් ලිව්වේ O level ඒ 9ක් තිබුණා කියලා. සමහර විට ඒ විදිහටම තියෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි වෙන්න තිබුණට වඩා හොඳ විදිහකට වෙන්න ඔයා ලියන දේ බලපානවා කියලා මතක තියාගන්න. ඉතින් ඒක නිසා හිතේ විශ්වාසයෙන් ඉන්න. ඔයාගේ වෙන්න තිබුණ දේට වඩා හොඳ දෙයක් අනිවාර්යයෙන්ම වෙනවා කියලා. සමහර විට 2026 දෙසැම්බර් 31 ඔයා මේ ලියුම කඩද්දී ඔයාගේ හීන බලාපොරොත්තු වලට ඔයා ගිහින් නැතු ඇති. ඒ කියන්නේ ඔයාව ඉෂ්ට කරගෙන නැතු ඇති. නමුත් ඔයා ඒකට යන පාරට හරි අවතීර්ණ වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒකයි මම කියන්නේ විශ්වාසයෙන් ඉන්න කියලා. ඔයා ඒ පාරට ගියා කියන්නේ අනිවාර්යෙන් ඔයා ඒ පාර දිගටම යනවා. ඊට පස්සේ ඔයාගේ අරමුණට ළඟා වෙන්න ඔයා දන්නවා. ඔයා උත්සාහ කරනවා. පුළුවන් හැම වෙලාවකම වගේ මේ ලියුමේ තිබුණ දේවල් ඔයා නිතරම මතක් කරන්න බලන්න. ඔයා ලිව්වේ ඔයාගේ හීන බලාපොරොත්තුනේ. ඉතින් ඔයාගේ හීන බලාපොරොත්තු ඔයා නිතරම මතක් කරන්න බලන්න. එතකොට ඒක සාර්ථක වෙන්න තවත් හේතුවක් වෙනවා. අනිත් එක තමයි මෙහෙම ලියුමක් ලියලා ඒක මතක් කර හිටියා කියලා ඔයාගේ හීන බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. අන්න එහෙම කළොත් ඔයාගේ හීන බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අර ලියුමෙන් ඔයාගේ හීන බලාපොරොත්තු වලට යන පාර ඔයාලට ඉක්මන් කරලා දෙයි. ඉතින් ඔයාලා හැමෝටම ඔයාලා විසින්ම සුබ කරගන්නා වූ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.